ඉක්කන්දේ පුවදත් වැඩ පඩි ඩබල් දුන්න කියලා හරියනවා. අම්මපා මේ ගොසාට මොකද බං ලාභ දෙන්නේ? මේ පොයල් මොන වැඩද බං? තාඩියවල නිදාගන්නේ. උඹට වගේ නිකන් ඉන්න බෑනේ අනුස්සමට. එහෙම වුණොත් අම්මටයි මල්ලිටයි කන්න කොහෙන්ද බං? පන්සල පැත්තේ ගිහලා පිනක් දාමක් කරගනින්කෝ. වැඩ ඇරලා වෙලා තිබ්බොත් මාත් එන්නම් පන්සල පැත්තේ. පින් වලින් බඩ පිනනවද බං? අද රැඩක් දහරින් කන්න යන්න බලමු. අන්න ඇසලකට පාර දිගටම දාගසල්ලු. අම්මත් කොල්ලක් ගන්නලු බං. එළෝ මේ මොනනි වාඩුද අම්මේ? අදත් වැඩ ලබන සමානයත් ඇවිල්ලා යන්න එන්න. හරි හරි අම්මේ. තෙරුවන් සරණයි. මගේ මුකුත් තාගන්න එපා. අද පොය දවසෙත් වැඩ. මේ මන්දේ උඹේනවත් good morning කියාගෙන. නිදාසේ කරනවා උඹ නපන අපි තමයි ඉන්නේ නේද? ජීවිතේ හැටි එහෙම තමයි සමිත. සප් වෙදින්න නම් ජීවිතේ කට්ටක් කන්නම වෙනවා. අපිට විතරක් නෙවෙයිනේ බං. අපිට ප්‍රශ්න. එහෙම එකෙල් නිකන් ඉඳලා වැඩකුත් නැහනේ. කොහොම හරි ජීවිතේ රෝලක් ගහන් ඉන්න ඕන. ඔව් බම්පගේ ඉගෙන ගත්තේ නැහැ කියලා මේවත් නොකර හිටියොත් අර අම්මටයි මල්ලිටයි කන්න කොයින්ද බා? කරන්න දෙයක් නැහැ බා. පූර්වයේ කළ පවකට අපිත් දුප්පත් වෙලා ඉපදුණා. ඒ වැඩක් නැහැ. ඔබ කල්ද බං ආවේ සමිත? මොන කෑවක්ද බම්පගේ? බොතාගේ පණිවිඩය දැක්ක ගමන් ආවේ. ඉන්න පන්සලේන. ආමේ සල්ලි වලින් තුගත් මාමලා කඩෙන් පාන් ගෙඩියකුයි හදි මොනවා හරි අරන් වරේ. අනේ දැන් ඕන්න නැහැ බං එක්කෝ. මේ විකාරතෝ කඩ කිලෝ කරන් හරි. සුදුම්නේ මොකද මේ පාරේ? මොකද උස්සන් ඉන්නේ? කොල්ල අද අපේ පන්සලේ දන්සලනේ බං. මම මේකට හාල් ටිකක් බාරගත්තා. මේ ගිහින් දෙන්න කෙනෙක් නැතුව බැලුවේ. දැන් ටිකක් පරක්කුත් වෙලානේ. ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ. හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ. සමිත මල්ලි මොකෝ ඉතින් මේ පාරේ? මොනවා වෙන්නද අයියේ? වැඩ තමයි අද. අදත් වැඩද බම් මල්ලි? ඔව් බං අයියේ. අනේ පබසර පුතේ මේ හාල් මල්ල පන්සල් ළඟ දන්සලට ගිහින් දෙන්න පුළුවන්ද? අද එතන දන්සල නේද සුදු නැන්දේ? ඔව් පුතේ. අනේ සුදු නැන්දේ මං දැන් නම් පොඩි හදිසි ගමනක් යන්නේ. මල්ල තියලා තියන්නකෝ. මං ඇවිල්ලා අරන් යන්න. එහෙමද? එතකොට නම් දන්සල ඉවරත් වෙලා තියෙයි බං කොල්ලෝ. සමිත මල්ලි එහෙනම් බං ඔය යනකම මේ මල්ල ගිහින් දීපන්කෝ. මං දැන් පොඩි හදිසි ගමනක් යන්නේ. මම පන්සල කිට්ටුවට යන්නේ නැහැ අයියේ. වැඩට ආවම ඥානාච්චිලා කඩේ ගාවට ඇවිල්ලා යන්න ආවේ. ඕක මොකක්ද බං? ඥානාච්චිලා කඩේ ගාව විතර මහදුරක් නෑනේ පන්සලට. ඔය ටිකක් ඵලයක්. මං යනවා බං. පරක්කුයි. සුදු නැන්දේ මං යනවා නේන. කමක් නෑ කොල්ලෝ. උඹටත් තා වැඩ තියෙයිනේ. උඹටත් පරක්කු වෙනෝනේ. දැන් ඵලයන් කොල්ලෝ. කමක් නැහැ සුදුමේ. එක්ක දෙන්නෝ මං ගෙනින් දෙන්න. සමිත පුතේ උඹට වරදින්නේ නෑ බං කොල්ලෝ. පරිස්සමෙන් දැන් ගිහින් වරි. බුදු සරණයි. නංගි අද මෙතනින් දන්සලක් දෙනවා කිව්වේ. තාම පටන් ගත්තේ නැද්ද? අනේ අයියේ දන්සල දීලත් ඉවරයිනේ. අයියා දැන් දෙන්නේ.
අයියෝ නංගි දන්සල් ඉවරයිද? මට මගේ සුදු අම්මා අම්බලා හාල්ලාට දුන්න දන්සලට දෙන්න කියලා. ඕම් පොඩ්ඩයි ඒක තුනේ ඒ නිසා ගොඩක් වෙලා දෙන්න බැරි වුණා. ගොඩක් අය ඇවිල්ලා හැරිලත් ගියා. අද නේද අපි මෙතන දාන්සලා දෙන්නේ. අනේ ඕ පැටියෝ දැන් දන්සල දීලත් ඉවරයිනේ. අයිමද අයියේ අපි ආවේ දාන්සල් කාලේ යන්න. එහෙනම් බයි. මල්ලි කොහොම ඉන්න මාත් වෙනවා. නංගි මං එයාලට මොනවා හරි අරන් දෙන්න. පවුනේ බං බඩගින්නේනේ. මේ හාල් මල්ලා දුන්නු සුදු අම්මා. මේකත් තියාගන්නකෝ යාලා. හරි එහෙනම් බොහොම පිං. මල්ලා ඔයාලා මෙතන වාඩිලා ඉන්න. මම කඩේ ගිහින් එන්න. සමිතයි මොකද මේ? මල්ලි බත් පැකට් තියෙද? ඕවයි තියෙනවා. කීයක්ද ඕන? මට බත් පැකට් දෙකක් විතර ඕන මල්ලි. උනාට මගේ අතේ සල්ලි නැහැ මේ වෙලාවේ. අයියේ කාඩ් එක හැටි දන්නවනේ ණයට දුන්න අයගොල්ලෝ ගන්න බැරුව ඉන්නේ. එහෙමද බං? මේ පොඩි ළමයි දෙන්නෙක් බඩේ ඉන්නේ. මගේ අතේ සල්ලිත් නැහැ මේ වෙලාවේ. රුපියල් 200ක් ගන්න තියෙන්නේ. පුළුවන් නම් මේක අරගෙන බත් පැකට් එකක් ඔතන ලියන්කෝ. ඒක බත් පැකට් නේද? අයියේ මෙතන අද මොකටද දෙන්නේ? සත්තරේ දෙන්නේ දිනවා. ඕකට දෙන්නේ සල්ලි නැහැ මල්ලි මගේ ගාව. සල්ලි ඔය මොන විකාරද බං අයියේ? අද වගේ පොය දවසක මේ වගේ පින් අද වැඩක් කරේ නැත්තම් අප මනුස්ස වෙලා ඉපදුනේ අපරාධනේ බං අයියේ. හැබැයි මෙහෙම බගක් අපේ තාත්තට දැනගන්න තියන්නේ බා අයියේ. හොඳේ කාබම් මල්ලි. උඹේ ඔය ගැතිය හැමදාම තියාගන්න. මම ගිහිල්ලා එන්නම් මල්ලි. උස්සරණයි. පරිස්සමට යන්න අයියේ. එහෙට එන්නකෝ ඔයාලා දෙන්න. මම කැමරාවක් ගෙනාව එක කම්. ඔයාලා දෙන්න මෙතනින් වාඩි වෙන්නකෝ. අපි මේ බත් එක්ක කම්. මේ බම් මාර වැඩේ නෙන්නේ. ඒක නෙමෙයි. උඹ ගියේ දැන් පාන් ගේනනේ. කොහෙද දැන් පාන්? අද පන්සල් ළඟ දන්සලන්නේ බා. කොහොම හරි මං යනකොට ඒක ඉවරයි. ඒත් එක්කම පොඩි ළමයි දෙන්නෙක් ආවා. ඉතින් උන් බඩගින්නේනේ. මං උන්ට කඩෙන් කන්න අරන් දුන්නා බා. ඔබ කරලා තියෙන හොඳ වැඩක් බා. පොය කියන්නේ ලිතේ තියෙන්න ඕන දෙයක් විතරක්ම නෙමෙයි. ඒක හිතේ තියෙන්න ඕන. උඹ ඕක ගැන වැඩි හිතන්න එපා බං. දානමාන දෙන මනුස්සයන්ට අද නැදත් කවදද හරි හරියනවා.